බුදු සරණයි හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් චූටි බ්ලොග් එකක් කරන්න හිතුණා. අද ඉතින් ඉන්නේ අපි 3 දෙනා විතරයි. 3 දෙනා කියන්නේ මායි දුවයි පුතයි විතරයි. මායි දෝනේ මේ යන්නේ පොඩි බඩුවක් ගන්න. ළඟම තියෙන ෆුඩ් සිටියට. බලන්නකෝ අපි මොනවද ගන්න කියලා. අපේ අයියා හිටියනම් ඉතින් අපිට ඕවා ගන්න වෙන්නේ නැහැ. ගත්තත් ඉතින් ආයෙ යාට වෙනම ලියන්න ඕනේ. එයා නැති නිසා අපි 3 දෙනා විතරක් නිසා ඉතින් අද රැයට ඕවා ගන්න හිතුණා අපි. මේ තියෙන්නේ ඔන්න ඕවා ගන්න තමයි ආවේ. කොරියන් රාමෙන්. චීස් එක තමයි ගත්තේ. අර සැරේක ගොඩක් සැරයි කන්න බෑ ඇත්තටම. චීස් රාමෙන් එක තමයි අපි ගත්තේ. එන ගමන් පොප්කෝර්න් ගත්තා. අපි ඉතින් ගෙදර ආවා. 3යි ගත්තේ. ඉතින් අපි 3 දෙනානේ ඉන්නේ. කොහොම හරි එක රාමෙන් එක රුපියල් 300යි. 3ටම 900ක් වුණා. ඔය මං හදන්න ගත්තට ඉතින් මං නෙමෙයි ඔක හැදුවේ. බලන්නකො කවුද හදන්න කියලා. ඔය ඉන්නේ අපේ පුතා. එයා ඕව හදන්න හරි දක්ෂයි ඉතින්. ෆෝන් එකේ බලුවත් ඉතින් කොරියන් ඒවා තමයි බලන්නේ ඉතින්. එයා තමයි ඉතින් හදන්න ගත්තේ. එයා ඉල්ලගත්තා ඉතින් හදන්න කියලා. ඔය ඉන්නේ පුතා තමයි. එයා වීඩියෝ කරන්නත් එපා කිව්වා. ඔය චුට්ටි ඉතින් ගත්තා. ඔය එක පැකට් එකක් ඇතුලේ තියෙන පොඩි ෂෙෂී පැකට් 3ක්. අපේ පුතා නම් හැදුවේ වෙනස් විදිහට සමහරකට ওই විදිහට වෙන්න ඇති හදන්න ඉතින්. එයා මුලින්ම තම්බල ඔය වගේ වතුර ටික අයින් කරගත්තා. අයින් කරගෙන මුලින්ම එකේ තියෙන තෙල් පැකට් ටික දාලා හොඳට කවලම් කරනවා. හොඳට කවලම් කරලා ඒ පැකට් එක හොඳට කවලම් කරලා ඉවරලා ඒකෙම තිබ්බ තව පැකට් එකක් නිකන් අර රසකාරක පැකට් එකක් වගේ. ඒක දාගත්තා. ඒකත් දාලා හොඳට කවලම් කරා අය. කවලම් කරලා අන්තිමට තමයි චීස් දාගත්තේ. චීස් පැකට් 3ක් තිබුණේ. ඒ 3 දැම්මා. ඔය විදිහට තමයි ඉතින් යා හැදුවේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි කොරියන් රාමෙන් එක හැදුවේ. ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් ගොඩක් අය නම් හදනවනේ දැන්. ඉතින් මම වහන් හිටියට thank you ඔක්කොටම. බුදු සරණයි.